අද නිපාත පාඩමේ අපි ඊයේ සතියේ කතා කරේ ඒ අකුරෙන් තියෙන නිපාත ප්‍රිපොසිෂන් කියන්නේ නිපාත වලට. නිපාත පාඩමේ අද කතා කරන්නේ B අකුරෙන් පටන් ගන්න ඒවා ටික. ඊයේ සතියේ අපි ඒ අකුරේ ටික කතා කරා. ඒවට උදාහරණ දුන්නා. එතකොට අපි නිපාත ගැන විතරයි හඳුනාගත්තේ. නිපාත කියන්නේ සාමාන්‍ය භාෂාවේ වචන තුල තේරුම ගන්න වාක්‍යයක නිවැරදිව තේරුම ගන්න තමයි අපි නිපාත භාවිතා කරන්නේ. එතකොට අද අපි කතා කරන්නේ නිපාතවල before, behind, below, beside, between, by, besides, beneath, beyond කියන නිපාත ටික කතා කරන්න යනවා. භාෂාවේ නිපාත එකින් එක ඒ අකුරේ ඉඳලා ඉස්සට අකුරටම ගන්නකොට B අකුරට තමයි නිපාත ටිකක් හම්බලා තියෙනවා. මේ නිපාත වලින් අපිට වාක්‍ය හදාන්න පුළුවන් before කියන්නේ පෙර ඉදිරි පිට කියන තේරුම එනවා. එතකොට behind කියන්නේ පිටුපස්ස කියන තේරුම එනවා. below කියන්නේ පහළ පහතින් කියන තේරුම අපි ගන්නවා. beside කියන්නේ හැර කියන තේරුම එනවා. ඊළඟට between කියන්නේ අතර දෙන්නෙක් අතර හෝ කණ්ඩායම් දෙකක් අතර. by කියන නිපාතය අපි බොහෝ වෙලාවට යොදන අවස්ථා කීපයක් තියෙනවා. වාහනකින් වාගේ යනවා නම් ඒ ඉස්සරහ අපිට by යොදනවා. හැබැයි අපි රෝදා තුනකට වඩා වැඩි වාහනයක යනවා නම් තමයි by යොදන්නේ. ළඟ කියන්න සමහර වෙලාවට by යොදන අවස්ථා තියෙනවා. අපි බොහෝ වෙලාවට by යොදන්නේ අර වාහනයක යන අවස්ථාවලදී. besides කියන්නේ ඒකෙන් හැර කියන තේරුමක් එනවා. එතකොට beneath කියන්නේ පහළ යට කියන තේරුම. ඒකට සමාන නිපාත තව තියෙනවා. එතකොට beyond කියන්නේ එහා කියන තේරුම අපි ගන්නවා. එහෙනම් අද පාඩමේ ඉස්සරහම ලියාගන්න before කියන නිපාතේ. උදාහරණයක් විදිහට ලියාගන්න before. පෙර කියලා තේරුම දාගෙන පෙර ඉදිරි පිට. සිංහල තේරුම මොකද්ද? before කියන එකේ තේරුම පෙර ඉදිරි පිට. උදාහරණයක් ලියාගන්න. එක්සැම්පල් එකක්. අපි විභාගයට පෙර හොඳින් ඉගෙන ගන්න. වාක්‍ය කොහොමද ලියන්නේ? වාක්‍යයේ කර්තෘ කවුද? අපි. ඒ කියන්නේ සබ්ජෙක්ට් එක අපි. දෙනවා B. ක්‍රියාපදේ ගන්නවා. ඉගෙන ගන්නවා. learn කියන්න පුළුවන්, study කියන්න පුළුවන්. එහෙනම් අපි learn ගමු. L E A R N. We learn විභාගයට පෙර. well කියන එක අපි දාන්නත් පුළුවන්, නැත්නම් well කියන එක දාන්න පුළුවන්, නැත්නම් විභාගයට පෙර. We learn before the exam. well. හරිද? අපි විභාගයට පෙර හොඳින් ඉගෙන ගන්න. එතකොට we learn before the exam. නැත්නම් අපිට ඒ වාක්‍යෙම ලියන්න පුළුවන්. තව කරන්නේ we learn well before the exam. ඔය වාක්‍ය දෙකම හරි. එතනින්